හයි කොහොමද? ඔන්න ඉතින් ඔයාලා හැමෝම මගේ YouTube channel එකට ගොඩක් ආදරෙන් පිළිගන්නවා. ඉතින් අද අපි යන්න ලෑස්ති වෙලා ඉන්නේ මම ආසාවෙන් හිටපු තවත් එක තැනක් බලන්න. ඉතින් නිව්සීලන්ත ආවට පස්සේ යන්න ඕනි කියලා හිතන් හිටපු තවත් එක ලස්සන තැනක් බලන්න තමයි අද මේ අපි යන්න ලෑස්ති වෙලා ඉන්නේ. ඉතින් වීඩියෝ එක ඉවර වෙනකම්ම එකතු වෙලා ඉන්න කියලා හැමෝගෙම ආදරෙන් ඉල්ලනවා. අද අපි යන්නේ සන්ෆ්ලවර් ගාඩන් එකක් බලන්න. ඔන්න ඉතින් හැමදාම වගේ මෙතනටත් පරක්කු වෙලා තමයි අපි ආවේ. තව ක්ලෝස් කරන්න පැයක් හරි පැය දෙකක් වගේ හරි තමයි තියෙන්නේ. ඉතින් ඉක්මනට යන්න ඕනි. නැත්තම් අපිට වෙලාව මදි වෙන ඔක්කොම ටික බලා ගන්න. එහෙනම් දිගටම එකතු වෙලා ඉන්න. Go in behind these yellow ones here, there's another field of zinnias, which are the multicoloured flowers. Okay, thank you. A few animals you can say hello to. අපි එනකොට පොඩ්ඩක් වහින්න වගේ තිබුණා. ඒක නිසා කොකටත් කියලා කුඩේකුත් අරගෙනම ආවා. මෙහෙ වෙදර් එක හරිම ඉක්මනටම වෙනස් වෙනවා. ඕනෙම ගෑනු ළමෙක් කැමතිනේ මල් වලට. ඉතින් මාත් ඒ වගේ. මට මේ මල් දැක්කම මාර විදියට ආස හිතුණා. ඒ වගේම මෙතන එක එක වර්ගයේ මල් ಜಾති තිබ්බ. කියන්නේ සූර්යකාන්ත මල් වල එක එක පාටවල් වලින් ලස්සන වර්ගවල මල් තිබුණා. ඉතින් මම නම් ගොඩක්ම ආස වුණේ වෙන්න මේ මලට.
ඉතින් අපි මේ සන්ෆ්ලවර් ෆාම් එකට යන්න ටික දවසකට කලින් ඇත්තටම ලොකු හුළඟක් තිබුණා මේ පැත්තට. ඒක නිසා සමහර මල් පොඩ්ඩක් ඩැමේජ් වෙලා තිබුණේ. ඒ වුණාට මේ සමහර පැතිවල මල් ගොඩක් ලස්සනට කිසිම ඩැමේජ් එකක් නැතුව තිබුණා. සමහර මල් නම් පොඩ්ඩක් ඩැමේජ් වෙලා තිබුණේ. මේ නිල්ම නිල් පාට අහසයි යායට පිපුණු කාපාට සූර්යකාන්ත මලුයි ඒ වගේම මේ දැනෙන හුළඟයි එක්ක මට නම් පුදුම තරම් සැනසීමක් තමයි හිතට දැනෙන්නේ මේ වෙලාවේ. ඉතින් ඔයත් මෙතෙන්ට යන්නේ ආසාවෙන් ඉන්න කෙනෙක් නම් විශේෂයෙන්ම නිව්සීලන්ත ඉන්න කෙනෙක් නම් අනිවාර්යයෙන්ම ගිහිල්ලා බලන්න කියලා මම කියනවා මේ සන්ෆ්ලවර් ගාඩන්ස් වලට. හැබැයි මේ වෙනකොට නම් සීසන් එක ඉවර වෙලා තියෙන්නේ. මම ලොකේෂන් එක දාලා තියෙනවා යටින්. ඉතින් ආස කෙනෙක් ඉන්නා නම් ඒ සීසන් එකට ඔයගලන්ටත් පුළුවන් ගිහිල්ලා බලන්න. සන්ෆ්ලවර්ස් ඇරුණම මේ චූටි මලුත් මෙතන ගොඩක් හදලා තිබුණා. අපිට ඒවත් බලන්න පුළුවන්. ඒ වගේම ගෙදර අරගෙන යන්නත් පුළුවන් කැමති නම්. ඇත්තටම මල් කිව්වම මම නම් මල් වලට ගොඩාක්ම ආස කෙනෙක්. ඉතින් මට මෙතන කොච්චර හිටියත් මදි. මම ගොඩාක් ෆොටෝස් ගත්තා, වීඩියෝස් ගත්තා. ඒ කොච්චර ගත්තත් මට පුදුම තරම් ආසිතුණා මෙතන හිටපු වෙලාවේ. ඒ වගේම දැන් මේ වීඩියෝ එක එඩිට් කරනකොටත් මට මේව දකිද්දි හරිම ආසයි. ඔන්න ඉතින් ඊට පස්සේ අපි දෙන්න ෆොටෝ ගන්න වැඩේ පටන් ගත්තා. මෙතන ලස්සන දේවල් ගොඩාක් හදලා තියෙනවා මේ අපිට මේ ලස්සනට ෆොටෝස් ගන්න. ඉතින් අපි වැඩි හරියක්ම කරේ ඉතින් ෆොටෝ ගන්න එක තමයි මෙතන ගිහිල්ලා.
ළමයි වුණාම අපි හැමෝටම එක එක විදිහේ හීන තියෙනවානේ. ඉතින් මට ආසයි දැනගන්න මගේ channel එක බලන කට්ටිය ඔයා ගෑන් ළමයෙක් වුණත් පිරිමි ළමයෙක් වුණත් ඔයගොල්ලන් මොනවාද සාමාන්‍යයෙන් කරන්න ආසම දේවල් මොනවාද තියෙන හීන කියලා පුළුවන් නම් යටින් කමෙන්ට් එකක් දාගෙන යන්න. මං කියන්නේ ලොකු ලොකු දේවල් නෙවෙයි. නිකන් ඉන්නකොට දැන් මම ආසයි ගොඩක් මල් බලන්න මල් තියනවා නම් ගෙදර ගෙනල්ලා තියාගෙන ඉන්න. ඒ වගේ පොඩි පොඩි දේවල්. ඒ වගේ ඔයාවත් සතුටු කරන මොනවාම හරි පොඩි දෙයක් තියෙනවා නම් මතක ඇතුව යටින් කමෙන්ට් එකක් දාගෙන යන්න. අපි දෙන්න මේ අමාරුවෙන් අපි දෙන්නගේ ෆොටෝ එකක් කොහමරි කැප්චර් කරගන්න හදන්නේ. ඔන්න ඉතින් කොහමරි මේ එයාට මේ ඒ පැත්ත කැතයි කියලා මේ මං ඉන්න පැත්ත ලස්සනයිලු කියලා මේ ඒ පැත්ත ඕන උනා. ඉතින් මම පැත්ත මාරු කරගත්තා. ඒ පැත්තෙන් යාට ෆොටෝ එකක් අරගන්න ඕන නිසා. මගේ channel එකට අලුත් කෙනෙක් නම් නැත්තම් එහෙම subscribe නොකරනම් මගේ channel එක බලන්න. ඉතින් මම ආදරෙන් ඉල්ලනවා ඔයා කැමති නම් මම දාන වීඩියෝ බලන්න. ඒ වගේම ඔයාට හිතෙනවා නම් මගේ channel එක මට support එකක් විදිහට subscribe කරගෙන යන්න කියලා. අන්තිම වෙනකොට නම් අහසත් කළු කරලා පොඩ්ඩක් වහින්න වගේ ආවා. ඇත්තටම පොඩ්ඩක් වැස්ස අන්තිම මොහොත වෙද්දී. ඉතින් අපි දෙන්න මේ ඉක්මනටම ෆාම් එකේ ටික ඔක්කොම බලලා දැන් ගෙදර යන්න තමයි ලෑස්ති වෙන්නේ. ඒ යන අතරමඟදී වෙන මේ සත්තු ටිකත් අපි දැක්කා. මේ ඒගොල්ලන්ටත් හෙලෝ කියාගෙනම ආව ගෙදර. ඉතින් අපි සන්ෆ්ලවර් ෆාම් එක බලලා ඉවර වෙලා හවස මේ ඇවට ෆිල්ම් එක බලන්න යන්න හිතාගෙන හිටියේ. දැන් ඉතින් ඒකට යන්න තමයි ලෑස්ති වෙන්නේ. ඉතින් එහෙනම් ආයෙත් වීඩියෝ එකකින් හම්බ වෙනකන් හැමෝම පරිස්සමින් ඉන්න.